දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ කටාර වල තියෙන මේ වාහන ප්‍රදර්ශනාගාර වලට. ඒ කියන්නේ වාහන සේල්ස් වලට. මේ වගේ ඇත්තටම තියෙන බ්‍රෑන්ඩ් නිව් වාහන මේ රටේම තියෙන්නේ මේ බලන්න පුළුවන් මේ ඔක්කොම වාහන ගහලා තියෙනවා මේ වගේ එක එක කම්පැනි තියෙනවා සෑම ජාතියකම වාහන තියෙනවා මෙතන. ඉතින් අපිත් ආවේ වාහනයක් බලන්න කියලා අපේ කම්පැනියට ගන්න. අපි පොඩ්ඩක් ප්‍රයිසස් බලමු කොහොමද ලංකාවේ ප්‍රයිසස් උයි මෙහි තියෙන ප්‍රයිසස් උයි කොහොමද කියලා වාහන එක අපි අතලට ගිහින් බලමු. අපි බැලුවේ මේ කාර් එක මේක මෙහි වෙන්නේ කටාරියල් 40000ක්. කටාරියල් 40000ක් කියන්නේ සාමාන්‍යයෙන් ලංකා මුදලින් ලක්ෂ 32ක් වගේ. ඉතින් මේක බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්. ලංකාවේ මේ වගේ කාර් එකක් ලක්ෂ 32කට ගන්නවා කියන කීනයක් විතර ඉස්සරහදී වෙනවා නේද කාර් එක. කිලෝමීටර් 18ක් දුවනවා ලීටරේට. මේක ඇවිල්ලා SUV එකක්. මේකේ ගත්තොත් ප්‍රයිස් එක වෙන්නේ 1,15,000. 1,15,000 කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 90ක් වගේ වෙන්නේ. මේවා ඊට වඩා අඩුයි. ඉතින් මේ වගේ තාම අඩු ප්‍රයිස් එකට වාහන දැන් මේ වගේ කාර් එකක් ලක්ෂ 42යි කියන්නේ ලංකා මුදලින් මේ මුදලින් 40000ක් වෙන්නේ. ඒ කියන්නේ ලංකා මුදලින් ලක්ෂ 32ක් වගේ වෙන්නේ. ඉතින් 40000ක් කියන්නේ සාමාන්‍යයෙන් 3000ක් වගේ පඩි ගන්න එක්කෙනෙකුට මාස 15ක් විතර ඉතිරි කරා නම් මේ වගේ වාහනයක් මේ ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ මාස 15ක් ඉතිරි කළා වාහනයක් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? මෙන්න මේක තමයි අපි වෙනස් කරන්න ඕනේ. දැන් මේ අපේ රට අපි මේ දුප්පත් වෙලා ඉන්න හින්දානේ අපිට මේ වෙලා තියෙන්නේ තරුණයෙකුට වාහනයක් ගන්න තියා හිතන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නේ. මේක තමයි අපි හැමදාම කියන්නේ අපේ රටේ මේ ව්‍යවසායකත්වය වැඩි කරන්න ඕනේ. රටේ ධනය උත්පාදනය කරන්න ඕනේ. අපි ධනය උත්පාදනය නොකර වෙන මොන බයිලා කැහුවත් වැඩක් නැහැ. රටේ හැම වෙලේම අපි පුළුවන් තරම් රටට ධනය උත්පාදනය කරන්න ඕනේ. එහෙම වුණොත් මේ රටවල් වගේ මිනිසුන්ට තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගෙන තමන්ගේ හීන දැකලා හීන සැබෑ කරගෙන ඒවා විඳවන්න නැතුව විඳලා මැරෙන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් අපේ රටෙත් අපි ඇති කරන්න උත්සාහ කරමු. ඒක තමයි අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්න ඕනේ අපේ වෙනස. මේ ජිප් එක වෙන්නේ 62000යි. 62000ට බලන්න තියෙන ෆීචර්ස් මේකේ තියෙනවා. මම හිතන්නේ ඔක්කොම අලුත් ෆීචර්ස් මේකේ තියෙනවා. මේකේ ලොකු මේකක් ටීවී පැනල් එකක් ලොකු එකක් තියෙන්නේ. පිටිපස්සේ 62000 කියන්නේ බලන්න 62080න් වැඩි කරලා 62080න් වැඩි කරපුවම එන ගාන තමයි ලංකාවේ මුදලින් රුපියල් ගාන වෙන්නේ. නේද ක්වොලිටි එක හොඳටම තියෙනවා. මේක ඇවිල්ලා Tigo 7 Pro Max Cherry එකේ කිලෝමීටර් කීයක් දුවන්න පුළුවන්ද? 17ක් පුළුවන්. ලීටරයට 17ක් පුළුවන්. සමහර ලුක් එකක් තියෙනවා.
හැට දෙදා ගැන කීයද වෙන්නේ ලංකා මුදල? ලක්ෂ 50ක් වෙන්නේ නැහැ නේ. 50කට කිට්ටු ගාණක් වෙන්නේ. 50 ඒ කියන්නේ ලක්ෂ 50යි 56ක් වෙනකොට මේක ගන්න පුළුවන්. අපි තව සේල් එකකට ආවා. බලන්න මේකෙත් තියෙන වහන. මම පෙන්නන්නම් අර ජිප් එක මේ චෙවලර් ජිප් එක බලන්න. මේක මේ 7 සීටර් 2024 එකක්. මේකේ ප්‍රයිස් එක වෙන්නේ මේ කටාර් රියාල් 1,98,000ක් යන ලංකා මුදලින් මිලියන 16ක් වගේ වෙන්නේ. එතකොට මේ වගේ වාහනයක් ලංකාවේ මිලියන 120ක් විතර වෙනවා. ඉතින් වහන නම් ඔන්න අලුත් වහන බලන්න පුළුවන්. මේවා ප්‍රයිස් දාලා තියෙන්නේ. මේක ලක්ෂ 50යි ලංකා මුදලින් වෙන්නේ. මේක කීයද වෙන්නේ? මේකේ තියෙන අතර ගණන්නේ. මේ චිප් එක එකක් වෙන්නේ 79,900. එකම ගණන්. and prices. ඔක්කොම brand new වාහන. මේ වගේ ජිප් එකක් ලංකාවේ ලක්ෂ 50කට ගන්න පුළුවන්ද? බෑ නේද? බලන්න. ලස්සන කලර් එකක් තියෙනවා. ඉතින් ඔන්න බලන්න අලුත් වහන 2024. ඉතින් ලංකාවට මේ වගේ ප්‍රයිස් වලට වහන දෙන්න නම් ඉතින් සෑහෙන කාලයක් යයි. අපි බලමු එහෙම දෙන්න පුළුවන් කාලයක් ලංකාවේ වෙයිද කියලා. එනම් සේප දෙනාටම ජය වේවා.